මේක සාර්ථක වෙන ක්‍රියාවලියක් නෙමෙයි මේ ඊයේ සම්මත කරගත්තු යෝජනාව ගෙනාපු උදවියටවත් ඒකට විරුද්ධ වෙච්ච ලංකාවටවත් සුගතියක් ඇති වෙන්නේ නැහැ. මේක එකිනෙකා අමාරුවේ දාන සහ අනේක අමාරුවේ වැටෙන තත්ත්වයක් තමයි මේ නිර්මාණය වෙලා තියෙන්නේ. කිසිම දෙයක් ඉස්සරහට යවෙන්නේ නැහැ මේක. කාවට ස්වෛරී රාජ්‍යයක් ඇටියට පැහැදිලිව කියන්න පුළුවන් මේකත් එක්ක අපේ ගනුදෙනුවක් නැහැයි කියලා. අත් වශයෙන්ම මම හිතන්නේ මේ ආණ්ඩුවට මේ ඕනෑම ආණ්ඩුවක් ওই ජාත්‍යන්තර පරීක්ෂණයත් එක්ක ගනුදෙනුවක් කරන්නේ නැහැ. එහෙම කරන පක්ෂයක් ආණ්ඩු පක්ෂයක් බවට පත් වෙන්නෙත් නැහැ මහජන ඡන්දයෙන්. වැඩි කාලයක් තියෙන්නෙත් නැහැ. ওই ජාත්‍යන්තර පරීක්ෂණයත් එක්ක ගනුදෙනු කරන්න බෑ කිසිම ලාංකික රජයකට. නමුත් එසේ නොකිරීමේ සහ වෙන අවශ්‍ය ප්‍රතිසංස්කරණ නොකර සිටීමේ දරුණු ඵල විපාක ඇති වෙන්නත් පුළුවන්. ඒක එක්සත් ජාතීන්ගේ මණ්ඩලයක් විසින් අනුමත කරපු යෝජනාවක් සමග ගනුදෙනුවක් නොතිබුණොතින් ඒකත් ආපහු වාර්තා වෙලා ඒකට යම් මිල ආය කිරීමක් සිද්ධ වෙනවා. සමහර වෙලාවට ඔය පාර්ලිමේන්තු විවිධ රටවල වල පාර්ලිමේන්තු පවා පියවර ගන්න පුළුවන් ආර්ථික ක්ෂේත්‍රයේ. නමුත් මේක සාර්ථක නොවෙන්නේ ලංකාණ්ඩුව ඒ පරීක්ෂණ කරන පිරිසට එන්න දෙන්නේ නැති හන්ද නෙමෙයි. ජාත්‍යන්තර පරීක්ෂණය සාර්ථක වෙනවා ඊට වඩා බෙහෙවින්ම වැදගත් සහ විද්‍යාත්මක හේතුවක් නිසා. ඒක ලංකාණ්ඩුවේ සම්බන්ධයක්වත් නැහැ. ඒ තමයි ලෝකෙ කිසිම තැනක ඒ අදාළ කලාපයේ සහයෝගය නැතුව ඒ කලාපෙන් පරිබාහිර බලවේග හෝ බලවතුන් යම්කිසි මැදිහත් වීමක් නැත්නම් ක්‍රියාමාර්ගයක් ගන්න උත්සාහ දරුවොතින් ඒක කවදාවත් ඒක මුල් බැස ගන්න. ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් කරා ශ්‍රී ලංකා රජය යන ගමනට ජාත්‍යන්තර ප්‍රජාව දක්වන සහයෝගය ඇමරිකානු යෝජනාවෙන් යළි තහවුරු කර ඇතැයි ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් කිහිපයක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය වෙත ඉදිරිපත් කළ යෝජනාව සම්බන්ධයෙන් එම යෝජනාව සම්මත වීමෙන් පසුව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මාර්තු 27 වන දින නිකුත් කළ නිවේදනයේ මෙසේද සඳහන් වේ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලේ ශ්‍රී ලංකා රජයට පැහැදිලි පණිවිඩයක් යවා ඇත. තිරසාර සාමය හා සෞභාග්‍ය ළඟා කර ගැනීමට දැන් කාලය ඇවිත් තිබේ. යුක්තිය හා වගකීම් වෙනුවෙන් තවත් බලා සිටිය නොහැකිය. ශ්‍රී ලංකා රජයේ සංහිඳියාව මානව හිමිකම් වෙත දක්වන ගෞරවය හා ප්‍රජාතන්ත්‍රවාදී පාලනය කරා යන ගමනට එම රජය වෙත දක්වන සහයෝගය කෙරෙහි ජාත්‍යන්තර ප්‍රජාවේ ඇති කැපවීම මේ යෝජනාවෙන් යළි තහවුරු වේ. ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳව නිරතුරු අධීක්ෂණයක් කළ යුතු බවට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලය වෙත අප විසින් ඉල්ලීමක් කරන්නේ එබැවිනි. ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය පැවති කාලය සම්බන්ධයෙන් ඇති බරපතල මානව හිමිකම් කඩවීම හා අපරාධ පිළිබඳ චෝදනා විභාග කළ යුතු බවට එම යෝජනාවෙන් දන්වා සිටින්නේ එම නිසාය. සියලුම ශ්‍රී ලාංකයන් විසින් භුක්ති විඳිය යුතු මූලික ස්වතන්ත්‍ර භාවයන් ආරක්ෂා කිරීමට එක්සත් ජනපදය විසින් හඬ නගන්නේ එම නිසාය. ජිනීවා මානව හිමිකම් සැසිවාරයෙන් ශ්‍රී ලංකාවට එරෙහිව නැගෙන සතුරු බලවේග ධූරීභූත කරවා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ රජයටත් රටටත් ත්‍රිවිධ හමුදාවටත් සකල ශ්‍රී ලංකා වාසීන්ටත් සෙත් ශාන්තියක් ලබා දීම පිණිස ශ්‍රී ලංකා නිදහස් මාධ්‍යවේදීන්ගේ සංගමය මගින් කොළඹ හයිඩ් පිටියේදී පසුගිය දිනක රාත්‍රී 8 සිට පසුදින 5 වනතුරු පැරණි සම්ප්‍රදායන් කෝලව පහත රට ඇදුරන්ගේ 18 සන්නි නැටුම් සමග සන්නි යකුම ශාන්ති කර්මයක් පැවැත්විනි. ඉදිකිරීම් ඉංජිනේරු සේවා නිවාස හා පොදු පහසුකම් ඇමති විමල් වීරස මහතාගේ පූර්ණ දායකත්වයෙන් පැවැත්වූ මෙම සන්නි යකුම ශාන්ති කර්මයට කලාකරුවෝ මාධ්‍යවේදීහු සහ මහජනතාව සහභාගී වී සිටියහ. කොළඹ කටුනායක අධිවේගී මාර්ගයට සම්බන්ධ වන දෙවැනි නව කැලණි පාලම ඉදිකිරීම සඳහා ජපාන රජය රුපියල් කෝටි 4500ක් හෙවත් යෙන් මිලියන 35020ක ණය මුදලක් ශ්‍රී ලංකා රජයට ලබා දීමට නියමිතය. ඊට අදාළ ගිවිසුම් අත්සන් කිරීම පෙරේදා මුදල් අමාත්‍යාංශයේදී සිදු විය. සහනදායී පොලි අනුපාත මත ජපාන රජය ශ්‍රී ලංකා රජයට ලබා දෙන යෙන් ණය ආධාර යටතේ ලබා දුන් 44 වෙනි ණය මුදල මෙය වෙයි. මෙම නව කැලණි පාලම මන්තිරු 6කින් සමන්විත වන අතර ගිවිසුමට අදාළ ලියකියවිලි වලට අත්සන් තැබීම ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර සහ ශ්‍රී ලංකාවේ ජපන් තානාපති නබුහිතෝ හෝබු යන මහත්වරුන් විසින් සිදු කරන ලදී. ශ්‍රී ලංකාවේ අත්අඩංගුවේ පසුවන සියලුම ඉන්දීය ධීවරයන් නිදහස් කරන ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පෙරේදා අදාළ අංශ වෙත උපදෙස් ලබා දී ඇත. මේ වන විට ඉන්දීය ධීවරයන් 93 දෙනෙකු සමග යාත්‍රා 22ක් අත්අඩංගුවට ගෙන තිබේ. ශ්‍රී ලංකාවට එරෙහිව ජිනීවා මානව හිමිකම් සමුළුවට ගෙන යෝජනාව සම්බන්ධයෙන් ඉන්දියාව අනුගමනය කළ ස්ථාවරයට ප්‍රතිචාරයක් ලෙස මෙම ධීවර පිරිස නිදහස් කරන බව ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මාධ්‍යයට ප්‍රකාශ කළේය.
අත්අඩංගුවේ පසුවන සියලුම ඉන්දීය ධීවර පිරිස සහ යාත්‍රා ජනාධිපතිවරයාගේ උපදෙස් මත නිදහස් කරන බවද ඇමතිවරයා සඳහන් කළේය. ඉහත කාරණාව යටතේ මෙම ඉන්දීය ධීවර පිරිස සහ යාත්‍රා නිදහස් කෙරුණත් ඉදිරියේදී ශ්‍රී ලංකා මුහුදු සීමාව උල්ලංඝනය කරමින් අනවසරයෙන් මසුන් මැරීමට පැමිණෙන ඉන්දීය ධීවරයන් හා යාත්‍රා අත්අඩංගුවට ගන්නා බව ඇමතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකාවේ ගෘහාශ්‍රිත අලි ඇතුන් අතර ක්ෂය රෝගය පැතිර යාමේ අවදානමක් ඇති අතර අලින්ගෙන් මිනිසුන්ටද ක්ෂය රෝගය පැතිර යාමේ දැඩි අවදානමක් ඇති බව උඩවලවේ අතුරු සෙවන පාර පශු වෛද්‍ය නිලධාරී බී විජිත පෙරේරා මහතා මාධ්‍යයට ප්‍රකාශ කළේය. අනාථාගාරය සහ දෙහිවල ජාතික සත්වෝද්‍යානයේද ක්ෂය රෝගයට ගොදුරු වූ බවට සැක කෙරෙන අලි ඇතුන් ඇතැයි ලැබුණු ප්‍රවෘත්තියක් පිළිබඳව කළ විමසමකදී පශු වෛද්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. ගෘහාශ්‍රිත අලි ඇතුන්ගෙන් මිනිසුන්ට රෝගී බෝවීමට ඇති අනතුරුදායක තත්ත්වය සැලකිල්ලටගෙන අලි ඇතුන් රෝගකාරක බැක්ටීරියාවට ගොදුරුව ඇද්ද යන්න පරීක්ෂා කරවා ගැනීම සඳහා විශේෂ අලි සායනයක් උඩවලවේ අතුරු සෙවණේදී නොමිලේ පවත්වන බැවින් තමන් සතු අලි ඇතුන් පරීක්ෂා කරවා ගන්නා ලෙසද වනජීවී දෙපාර්තමේන්තුව අලි හිමියන්ට නිවේදනය කර ඇත. ඒ අද රන්සර ප්‍රවෘත්ති. දැන් අද අපිට ගීත තෝරන සිඩ්නි නගරයේ වාසය කරන ලයනල් ස්ටේපල්ස් ගුණරත්න මහතා ඊළඟට තෝරාගත් ගීතය කුමක්ද අපි ඔහුගෙන් අසමු. ස්ටේපල්ස් පාලිත මම ඊළඟට ඉදිරිපත් කරන ගීතය පැරණි චිත්‍රපටයක ගීතයක්. චිත්‍රපටයේ අහංකාර ස්ත්‍රී අපි කුඩා කාලයේ චිත්‍රපටයෙන් මට තාමත් මතකයි. ගීතේ ගායනා කරන්නේ ලතා සාධාරණදාස වල්පොල. මා හිතන විදිහට මේ සංගීතය ආර් මුතුසාමි වෙන්න ඕනේ. ලංකාරයෙන් මලක් පිපී සැලෙන්නේ බමරෙක් ඒ පිළිකුල් කරන්නේ සෝභා ධර්මයට නිගා දෙවන්නේ. මට මතක හැටියට මා දන්නේ ප්‍රබන්ධයේ කවුද කියලා. මං හිතන විදිහට W විල්ෆර්ඩ් සිල්වා වෙන්න ඕනේ ප්‍රබන්ධයේ. මේ ගීතේ ඉතාමත්ම අගය කළ යුතු ගීතයක්. ලතා අපිට ආඩම්බර විය හැකි ගායිකාවක්. ඉන්දියාවේ ලතා මංගেশකර් වගේම ශ්‍රී ලංකාවේ ලතා වල්පොල අපි කවුරුත් අගය කළ යුතු ගායිකාවක්. ඇත්ත වශයෙන්ම ලතා හා ධර්මදාස් වල්පොල ඉතාමත්ම එකට එකතුව මේ ගීතය ගායනා කර තිනවා. ඇය ගායකයන් විශාල සංඛ්‍යාවක් සමග ගීත ගායනා කර තියෙනවා. පැරණි ගීතයක් වශයෙන් මා ඉතාමත් මගේ කරනවා මේ ලංකාවෙන් මලක් පිපී සැලෙන්නේ කියන ගීතය. හොඳයි ස්ටේපල්ස් අපේ ගීතයේ රස විඳිමු දැන්. හිඟන්නන්ට කොහින්ද උනොබත් ශෝකේට මුල් වෙන්නා තණ්හාව ඕනි නෑ ශෝකේට මුල් වෙන්නා තණ්හාව ඕනි නෑ
දැන් ප්‍රජා නිවේදනයක් ඉතිහාසයේ පළමු වතාවට සිංහල සංස්කෘතික හමුවට මධ්‍යම දුරකථන අංකයක් හඳුන්වා දී තිබෙනවා. මේ අංකයට ඇමතීමෙන් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සංස්ථාපිත සිංහල සංස්කෘතික හමුවේ කමිටු නිලධාරියෙකුට පහසුවෙන්ම කතා කිරීමට ඔබට දැන් අවස්ථාව උදා වී තිබෙනවා. වසරෙන් වසර වෙනස් වන කමිටු නිලධාරීන්ගේ වසරෙන් වසර වෙනස් වන දුරකථන අංක මතක තබා ගැනීමට දැන් අවශ්‍යතාවයක් නැහැ. දැන්ම ඔබේ දුරකථන අංක පොතේ හෝ ජංගම දුරකථනයේ සටහන් කරගන්න මේ අංකය 8817 0290 8817 0290 සිඩ්නි නුවර දුරකථන අංකයන් නිසා 02 ඉදිරියට එනවා 8817 0290 නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සංස්ථාපිත සිංහල සංස්කෘතික හමුවේ මධ්‍යම දුරකථන අංකය. නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සංස්ථාපිත සිංහල සංස්කෘතික හමුවේ අවුරුදු සිංහල සංග්‍රහව ත්‍රිමාසික සිංහල සංග්‍රහයේ අවුරුදු කලාපය තව සති කිහිපයකින් නිකුත් වීමට නියමිතයි. සංස්කෘතික හමුවේ සමාජිකයන් හට නොමිලේ ලබා දෙන මේ උසස් තත්ත්වයේ සංස්කෘතික සංග්‍රහව ඔබ වෙත ළඟා කර ගැනීමට ඔබේ සමාජිකත්වයේ 2014 වසර සඳහා අලුත් කර ගැනීමට අවශ්‍යයි. සමාජිකත්වයේ අලුත් කර ගැනීමට අදාළ තොරතුරු ආරංචි පුවත්පතේ ආරංචි පුවත් සංග්‍රහයේ අවසාන පිටුවෙන් ලබා ගැනීමට පුළුවන්. සිංහල සංග්‍රහව පිළිබඳ තවත් නිවේදනයක් සිංහල සංග්‍රහයෙන් විද්‍යුත් මාධ්‍යනුත් ලබා ගැනීමට පුළුවන්. මෙතෙක් මුද්‍රිත මාධ්‍යයෙන් පමණක් එළිදැක්වූ සිංහල සංග්‍රහව බෙහෙවින් ජනප්‍රිය වීම හේතුවෙන් තවත් බොහෝ දෙනෙකුට පහසුවෙන් ලබා දීම සඳහා මින්පසු එම සංග්‍රහව විද්‍යුත් මාධ්‍යනුත් ලබා දීමට දැන් කටයුතු සම්පාදනය වෙමින් පවතින සිංහල සංස්කෘතික හමුවේ කාර්ය මණ්ඩලය ඔබත් මේ සංග්‍රහව විද්‍යුත් මාධ්‍යයෙන් ලබා ගැනීමට කැමති නම් ඒ බව දන්වන්න සංස්කෘතික හමුවේ විද්‍යුත් ලිපිනයට media.scf@gmail.com media.scf@gmail.com. Ransara Radio, the golden tone of Sinhalese. Brought to you by the Sinhalese Cultural Forum of New South Wales, Australia. Across the world and beyond, Ransara Radio, the golden tone of Sinhalese. That's it, all the way to the boundary for four. What a victory for the Sri Lankans. සුබ දැසුණක්. දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ නැවුම් තොරතුරු සමගින් අදත් සතියේ රන්සර ක්‍රීඩා පුවත් සමගින් මම තුෂාන්. අද අපගේ පළමු අවධානය මේ දිනවල බංග්ලාදේශයේදී පැවැත්වෙන 2020 ක්‍රිකට් ලෝක කුසලන තරගාවලිය දෙසටයි. මෙහිදී ඊයේ පළමු කාණ්ඩයේ යටතේ අවසන් වූ තරග දෙකක ජයග්‍රහණ ලබා ගැනීමට දකුණු අප්‍රිකාව සහ නවසීලන්තය සමත් වුණා. දකුණු අප්‍රිකාව විසින් ප්‍රබල එංගලන්ත කණ්ඩායමත් නවසීලන්තය විසින් නෙදර්ලන්ත කණ්ඩායමත් පරාජයට පත් කරනු ලැබුවා. මේ වෙන විට පළමු කාණ්ඩයේ ඉදිරියෙන් සිටින දකුණු අප්‍රිකානු කණ්ඩායම තරග 3ක් ජයගෙන තිබෙනවා. ඔවුන්ට පසුපසින් සිටින්නේ ශ්‍රී ලංකාව, නවසීලන්තය හා එංගලන්තය යන කණ්ඩායම්. මෙහි දෙවන කාණ්ඩයේ යටතේ ඉදිරියෙන් සිටින ඉන්දියාව ඔවුන් මෙතෙක් සහභාගී වූ තරග 3ම ජයගෙන තිබෙනවා. බටහිරින් දෙකොදේ කණ්ඩායම එහි දෙවන ස්ථානයේත් පාකිස්තානය තුන්වන ස්ථානයේත් මේ වෙන විට පසු වෙනවා. අද රාත්‍රියේදී බංග්ලාදේශ කණ්ඩායම පාකිස්තාන